හායි කොහොමද ඔයාලට අද මම ඉතුරු බත් වලින් රසම රස දොඩොල් එකක් හදන විදිහ තමයි කියන්න යන්නේ. මේකට අපිට ඕනි කරනවා ඉතුරු බතුයි පෝල් කිරි. අපි ඉස්සෙල්ලාම ඉතුරු බත් ටිකකුයි පෝල් කිරි ටිකකුයි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මේක ක්‍රීම් එකක් වගේ වෙනකල් අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. ඊට පස්සේ අපි සීනි ටිකක් තාච්චියක ලිපේ තියලා ඒක හොඳට අපි කැරමල් කරගන්න ඕනේ. කැරමල් කිව්වට ඒක අර පැණි කරනවා කියන්නේ. සීනි ටික පැණි කරගමු. පැණි කරලා ඉස්සෙල්ලා සීනි කොටසක් දාලා ඊට පස්සේ තව සීනි කොටසක් දාන්න. මට මෙතෙන්දි ගත්ත ප්‍රමාණවල් මතක නැහැ. ඒ වුණාට ඔයාලා ගන්න බත් ටික අනුව ඔයාලා සීනි දාගන්න. ඊට පස්සේ අපි ඒ ටික හොඳට පැණි කරගන්න ඕනි. ඒ ටික හොඳට දිය වෙලා පැණි වෙනකොට අපි අර බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණය තියෙනවනේ. ඒ ටික අපි දාන්න ඕනේ සීනියකට දාලා ඉතින් හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරනවා කියන්නේ ඉතින් හොඳට හැඳි ගන්න ඕනේ. ඔයාලා දැකලා ඇතිනේ දොඩොල් හැඳි ගන්න විදිය. මේකේ වෙනස තියෙන්නේ ඉතින් ලොකු තාච්චියක් නොවුන එක. ඒ වගේම ඉතින් හොඳට හැඳි ගන්න. ඊපස්සේ අපි ඒකට තෙල් චුට්ටකුත් දාන්න ඕනි. මං වැනිලා මූඩියෙන් එක්කුත් දැම්මා. ඊට පස්සෙත් ඉතින් ඔයාලා හොඳට මේක හැඳි ගන්න ඕනි. අර තෙල් ටිකත් එක්ක හොඳට කලවම් වෙනකල් මේක හැඳි ගන්න. අපි දොඩොල් ටික දාගන්න ඕනි භාජනයට පොල් තෙල් ටිකක් දාලා හොඳට ඒ භාජනේ ගා ගන්න ඕනි. ඒ අතරතුර ඉතින් මං ආයෙත් හැඳි ගන්න පටන් ගත්තා. තාච්චිය ඇලෙන නොඇලෙන විදිය ගානට එනකල් ඔයාලා මේක හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර තෙල් ගාගත්ත භාජනයට මේක දාන්න ඕනි. දාලා ඒක අපි පදම් කරගන්න ඕනි ගානට. ඊට පස්සේ අපි ඒක ටික වෙලාවක් එහෙම හයි වෙන්න තියලා අපි කෑලි කපා ගමු. ඔයාලට කැමති හැඩයකට කෑලි කපා ගන්න පුළුවන්. ඇත්තටම තේ බොන්න වෙලාවකට ගෙදර මුකුත් නැති වුණාම මේ දේ හදලා කන්න පුළුවන්. දොඩොල් වගේම ඇත්තටම රසයි. ඔයාලා try කරලා බලන්න. මොකද මේකට මහා ලොකු ද්‍රව්‍ය ගොඩාක් යන්නෙත් නෑ. ලොකු වියදමක් යන්නෙත් නෑ. ඒ හින්දා ඔයාලා හදලා බලන්න. මොකද අහක දාන බත් වලින්නේ. ඉතින් රසයි ගුණයි දෙකම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මං හදපු බත් දොඩොල් කියමුකෝ අපි. බත් වලින් හදපු දොඩොල් කෑලි. ඔයාලා try කරලා බලන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. Thank you.